සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින්? සකුන්තලා ෆ්ලෑෂ් වලින් ලස්සන මල් නැති ප්ලාන්ට් එකක් ඔයාලට ගෙනාවා. මේක තමයි සකුන්තලා ෆ්ලෑෂ් එක. ඒක නම් පරණ මලක්. මේ අලුත් එක. හොට්ටුව තාම තියෙන්නේ. ඉතින් ඔන්න ඒක හරි ලස්සන ඩොට් වැටලා ෆ්ලෑෂ් වෙලා තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කොළ ලොකුවට හැදෙන මේ බලන්න ගහට දරා ගන්න බැරි විදිහට කොළ හැදිලා තියෙන වර්ගයේ. ඉතින් ඒ වර්ගයේ සකුන්තලා ෆ්ලෑෂ් එකේ නිරෝගී ප්ලාන්ට් එකක් ඔයාලට දෙන්නයි යන්නේ. දැනට ෆ්ලෑෂ් එල් දාපු එකෙන් මෙන්න මේ ප්ලාන්ට් එක විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න කොළ දෙක තියෙදි තමයි සේල් කරන්න දැම්මේ. දැන් තුන්වෙනි කොළෙත් ඔන්න මතුවෙනවා. ඉතින් මේ ප්ලාන්ට් එක අවශ්‍ය කෙනෙකුට පොට් එක පිටින්ම කොරියර් කරන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක ඔයාලට දෙන්න පුළුවන් 2200කට. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න WhatsApp message එකක් දාලා ඒක ලින්ක් කරගන්න පොට් එක පිටින් ඔයාලට එවන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක ඔයාලට හිතේ ඉතින් කොළ දෙකක් ඒ ගානටයි කියලා. කොළ දෙකක් වුණාට එයාගේ උස ප්‍රමාණය හොඳටම තියෙනවා. මේ දැල්ල මතු වුණාට පස්සේ එයා නිරෝගී පිළිකුල් ප්ලාන්ට් එකක් බවට පත් වෙනවා. ඉතින් චූටි පැල නෙමෙයි. උස ප්‍රමාණෙත් පැලෙත් හොඳට තියෙන නිසා තමයි ඒ ගාන එකෙන් ගානට වලට පහස් සෑහෙන ලාභයක් වෙයි. මොකද මේ දැල්ල මතු වුණාම ඊළඟට මලක් එන්න ගන්නවා හරියට. ඉතින් මොන අවශ්‍ය නම් කතා කරලා ඒ පැලේ වෙන් කරව ගන්න. ඉතින් එන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.